සියලුම දෙනාට ආයුබෝවන් පිළිගන්නවා SLDM YouTube channel එකට. අද කතා කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ තියෙනවා ඔයාලට පේන්න තියෙන්නේ FB page එකක් මම හදපු මේක අලුතෙන්ම පටන් ගත්තේ ඔයාලත් එක්ක කරගෙන යන්න. ඒ වගේම prompts කිහිපයකුත් ඔයාලට දෙන්නම් prompts idea කිහිපයක් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේක Facebook වලින් මුදල් earn කරන්න ඔයාලට කරන first video එක කොහොමද page එකක් step by step හදාගන්නේ කියන එක ගැන. ඉතින් මේක තමයි ඔයාලත් එක්ක කරගෙන යන page එක. මම ඊට කලින් pages 20ක් විතර කරලා ගත්ත experience එකත් එක්ක තමයි ඔයාලත් එක්ක මේක share කරගන්නේ. මම ඉස්සෙල්ලා කරපු සමහර pages ගොඩක් කියන්නේ මේ step එකට යන්න කලින් නැති වුණ ඒවා තියෙනවා, ප්‍රශ්න වුණ ඒවා තියෙනවා. ඉතින් ඒ experience එකත් එක්ක තමයි කොහොමද මේ වැඩේ කරන්නේ කියලා කියන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන pages තුනක් පෙන්නනවා. එකක් මගේ main profile එක. ඔයාලට මම මේක පෙන්වන්න හදපු එක මගේ original account එකකින් කරන එකක් නෙවෙයි. මම මේක ඔයාලට පෙන්වන්න හදපු තවත් account එකක් හරහා හදපු page එකක්. ඉතින් මේ විදිහට තමයි page එකක් හදන්නේ. ඔයාලට අතනින් create page ගිහිල්ලා ඔයාලගේ account එකට ගිහිල්ලා මේ විදිහට simple විදිහට ඔයාලට page එකක් create කරගන්න පුළුවන්. ඔයාලට නම දෙන්න පුළුවන්, category එක select කරන්න පුළුවන් ඔයාලා කරන category එකට අනුව. ඊට පස්සේ bio එකක් දීලා ඊට පස්සේ ඔයාලට logo එක, back cover එක add කරගෙන ඔයාලගේ page එක set up කරගන්න පුළුවන් simple විදිහට. ඒ විදිහට තමයි normally page එකක් create කරගන්නේ. ඉතින් අපි create කරගත්ත page එකට මේක තමයි ඔයාලා බලා ගන්න පුළුවන් chocolate bill ඔයාලා බලන්න chocolate bills studio කියලා මෙතන page එකේ name එක තියෙනවා. ඉතින් මේකත් එක තමයි අපි වැඩ කරගෙන යන්නේ. ඉතින් මේ තමයි prompts idea කිහිපය ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යන්න අවශ්‍ය. කියන්නේ ඔයාලට මෙතනින් idea එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති idea එකක් ගන්නත් පුළුවන්. හරි. මේ ඔයාලට මේ ideasම ගන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලා කැමති idea එකක් කරන් වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔයාලට හිතන එකක් තියෙනවා නම් ඔයාලට ඒකත් එක්ක වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා channel එකටත් එකතු වෙන්න. මොකද මේ series එකක් එනවා මේ FB එකේ මුදල් earn කරන විදිය හැමෝම කරනවා කියලා මම දන්නවා. මම මෙතනදී share කරගන්නේ මට වුණ දේවල් සහ මට වුණ experience එක මේ Facebook pages create කරන එකකින්. මම මේ දැන් pages 4-5ක් විතර active කරගෙන යනවා. කියන්නේ active තියාගෙන යනවා. මොකද වෙන්නේ කියලා බලමු. ඒ වගේ experience එකක් share කරගන්න. දැනට ඔයාලත් එක්ක යන්නේ මේ ඊයේ create කරපු page එකත් එක්ක තමයි යන්නේ. මම මේකේ views කීයක්ද මොන වගේ රටවල් වලටද මම මේක focus කරලා තියෙන්නේ. ඒතකොට මේකෙන් මට මොන වගේ දේවල්ද හම්බෙන්නේ කියන එක තමයි කරන්නේ. ඉතින් මේ page එක ගොඩක්ම ඔය chocolate biscuit එතකොට chocolate cake වගේ chocolate තමයි chocolate decorating කියන එකට category එකට නැත්නම් ඒකට අදාළව තමයි කරගෙන යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන cake decorating කියලා search කරපුවාම ඒකට අදාළ videos කිහිපයක් දෙනවා. ඔයාලට ඒකෙන් idea එකක් ගන්න පුළුවන්. එයාලගේ කොහොමද ඒකට අදාළ views යන්නේ. එතකොට ඒකෙන් කොහොමද මිනිස්සුන්ගේ interest එක ඒ category එකට අදාළව. ඉතින් ඔයාලත් මේ විදිහට ඔයාලා කැමති page එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා interest peoplesලා ඉන්නවද කියන එක සහ ඒ countries වලට මේවා suggest වෙනවද කියන එක. ඉතින් මම මේක කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් cake category එකකින් හරි cake හදන category එකකින් හරි chocolate category එකකින් හරි වැඩේ කරගෙන යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතනදී කරන්න තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා කරන වීඩියෝ එකේ ඉස්සලම සර්ච් කරලා බලන්න මේ කැටගරි එකේ මීට කලින් තියෙනවද? ඒ කැටගරි එකකින් තියෙනවා නම් කොච්චර views ගිහිලාද, කොච්චර insights වලට ගිහින් බලන්න පුළුවන්. ඔයාලට එයාලා කොච්චර ඒවට interest කියන එක ඔයාලා හදන categories වල videos වලට. ඊට පස්සේ එතනින් පොඩි idea එකක් ගන්න පුළුවන්. විවිධාකාරයේ videos මිනිස්සු create කරනවා. දැන් සමහරක් ඒවා තියෙනවා response එකක් create කරනවා. ඒකල response එක කපනවා. එතකොට ඒකේ අර සද්දෙත් එක්ක එනවා. ඒවා මාර විදියට views ගිහපු videos තියෙනවා. ඔය විදිය ගොඩාක් ideas ඔයාලට හිතලා වුණත් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ChatGPT හරි Gemini හරි මොකක් හරි එකට දීලා generate කර ගන්න පුළුවන් හොඳ ideas. ඉතින් මේක chocolate bills studio කියන එක අපි හැදුවේ ඔයාලට පෙන්වන්න හදපු page එක මේක. ඉතින් මේකේ දැනටත් followers ලා 7 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඊයේ තමයි හැදුවේ. ඒ වගේම මෙතනදී දැනට videos 3ක් දාලා තියෙනවා. මම විවිධ time වලට දානවා. මම time එක හරියටම බලාගත්තා කියන්නේ US audience target කරන්න ඕනි අපි. මොකද එයාලගේ තමයි ලොකුම UK, USA, ඊට පස්සේ ඕස්ට්‍රේලියා, ඉතාලිය, ජර්මනි වගේ ලොකු countries තමයි අපි focus කරන්න ඕනි. මොකද පොඩි countries focus කරපුවාම ලොකුවට අපිට මෙයාලගෙන් payments එන්නේ නැහැ views 1000 views වලට. ඒ නිසා අපි අර වගේ ලොකු countries focus කරලා
ඒ ටයිම්ස් වලට තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. මම අර එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මොන වගේද ඇත්තටම අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියන එක ඔයාලට මෙතනදී ෂෙයා කරන්නේ. දැන් මේ විදිහට ඔයාලා කේක් වලින් වීඩියෝ එකක් හදනවා නම් ඔයාලා කෙලින්ම ගන්න පුළුවන් Google එකට සර්ච් කරලා මේ විදිහට ඔයාලා කැමති මේ විදිහේ කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. හරි ඔයාලට මෙන්න මෙතනින් මේ විදිහට කැමති එකක් තෝරගමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට අදාළව අපි වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් මෙවුවා මාර විදිහට බලන කට්ටිය ඉන්නවා. සමහරක් අය ලක්ෂ ගණන් මිලියන ගණන් views යන්නත් පුළුවන්. ඒතර මිලියන ගණක් views ගියා කියන්නේ අනිවාර්යෙන් ඔයාලට follow space එක හදාගන්න ලේසි. දැන් අපි බලමු. දැන් මෙතන මම pages මේ account එකේ දැනට තියෙන්නේ මගේ pages ඒ කියන්නේ අලුත් account එක තියෙනවා. ඊට අමතරව pages දෙකක් තියෙනවා. එක page එකක් ඔයාලට පෙන්වන්න හදපු එකේ අනිත් page එක මම කරන් යන එක මේ account එකේ මගේ අනිත් account එක ඒක පස්සේ බලමු. දැනට මේ account එකෙන් ඔයාලට කරගෙන යන්න කොහොමද මේ steps ටික වෙන්නේ කියලා. මොකද සමහර කයි ඉන්නවා page එකක් හරියට create කරගන්නවත් ඒ කියන්නේ ලොකු idea එකක් නැහැ දන්නවා. ඒ කියන්නේ ඒක හරියට create කරගන්න ඕනේ. මොකද අපි දාන audience එකට ගැලපෙන්නේ මොන categories අපි select කරන්න ඕනේ. page එකේ නම දෙන්නවා නම් දෙන්න ඕනි ඒ categories වලට අදාළව. මොකද ඒ කියන්නේ එහෙම දෙන්න ඕනිම කියලා නීතියක් නැහැ. එහෙම දුන්නාම අපිට ඒක තවත් ලේසි. මොකද ඒ audience එක දන්නවා මේකට අදාළ දේවල් තමයි මේ page එකේ තියෙන්නේ කියන එක. අන්න ඒ වගේ අපි මේ නම කැටගරි එක ඊට පස්සේ බයෝ එකක් දෙද්දී ඒකට අදාළව දෙන්න ඕනි. ඊට පස්සේ අපි අනිවාර්යෙන් මේ main account එකේ ඔයාලගේ phone number එක සහ අනිවාර්යෙන් phone number එක verify කරලා තියාගන්න. මොකද නැත්නම් issues වෙන්න පුළුවන් පස්සේ phone number එක අනිවාර්යෙන් verify කරගන්න ඕනේ ඔයාලගේ main account එකේ. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන ChatGPT එකෙන් මම මේ විදිහට image එක මෙතෙන් paste කරා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මොකක් හරි high quality realistic prompt එකක් දෙන්න. ඔය වගේ එකක් තමයි මම මෙතන දාන්නේ. ඔයාලට හරි prompt එකක් හදා ගන්න ඕනි නම් ඉතින් මේකත් අවුලක් නැහැ. ඉතින් මේ විදිහකට දීලා prompt එකක් generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනි specifications හරි ඔයාලට ඕනි දේවල් මේ විදිහට දෙන්න පුළුවන්. realistic වෙන්න ඕනි ඒක අනිවාර්යෙන් දෙන්න. ඊට අමතරව high quality එකත් අනිවාර්යෙන් දෙන්න ඕනේ. මොකද මෙයාලගේ 720p වලින් ඉහළ තමයි Facebook එකේ එයාලා recommendations වලදී apply කරන එකේදී අනිවාර්යෙන් 720p quality එකට වඩා ලොකු quality එකක් දිය යුතුමයි. මොකද එතකොට ඔයාලගේ recommendation එකට හොඳ වෙනවා සහ high quality කියන එක අදාළ වෙනවා. ඉතින් ඔයාලා caption එකක් සහ hashtags මේ විදිහට ඔයාලගේ prompt එකත් එක්ක generate කරගන්න ඕන නම් ඔයාලා එතන දෙද්දි දෙන්න මේ මට caption එකත් එක්ක hashtags දෙන්න කියලා. එතකොට ඔයාලට caption එකයි hashtag එක මේ prompt එක දෙන්න කියලා දුන්නොත් දෙනවා. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ prompt එක අරගෙන ඔයාලට මීට කලින් මම videos දෙකක් කරලා තියෙනවා. ඒ videos දෙක පල්ලෙහා description එකේ දාලා ඇති. ඔයාලට ඒකේ link එක පල්ලෙහා description එකෙන් ගන්න පුළුවන්. එක්කෝ මීට කලින් videos දෙක බැලුවා නම් හරි. ඒකෙන් බලා ගන්න පුළුවන් කොහොමද අපි Google Flow use කරලා වීඩියෝ එකක් අපිට ක්‍රියේට් කරගන්න කියලා. එතකොට මේ විදිහට තමයි මම ඒ අදාළ වීඩියෝ එක ක්‍රියේට් කරගන්නේ. ඔයාලට පුළුවන් මේ ස්ටෙප්ස් ටිකම ෆලෝ කරලා ඔයාලට අදාළ AI වීඩියෝ එක ක්‍රියේට් කරගන්න. මේක පොඩි සිම්පල් වැඩක්. ඔයාලට කිසිම රිස්ක් එකක් නැහැ. රිස්ක් එකක් තියෙනවා නම් තියෙන්නේ ඔයාලා කරපු ටයිම් එක Facebook page එක හරියටම ප්‍රශ්නයක් වුණොත් එහෙම සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. මොකද එයාලගේ ගයිඩ්ලයින්ස් වලට අනුව ඔයාලා වැඩ කරේ නැත්නම් ඒ page එයාලා සස්පෙන්ඩ් කරලා දාන. ඒතකොට ටයිම් එක අපරාධ වෙන රිස්ක් එකක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ audience එක හදාගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 3306ක views තියෙනවා. ඊයේ දාපු videos 3ක් දාලා තියෙනවා. ඉතින් ඊයේ තමයි පටන් ගත්තේ මේ page එක. වෙන්න මේ විදිහට 3300ක වගේ පොඩි views ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක ආවේ ඊයේ දාපු එකකින්. මේක නෙමෙයි මෙතන වැදගත්කම. ඇත්තටම Facebook එකෙන් ගෙවන්නේ ලොකුවට views වලටත් වඩා මෙයාලගේ අනිවාර්යෙන් country ඒ කියන්නේ ඔයාලගේ views ඒ කියන්නේ viewersලා ඉන්න countries තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයාලගේ followersලා හරි viewers ගොඩම viewwersලා ඉන්න country එක තමයි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද එයාලා view කරන country එකට අනුව තමයි ඔයාලට ඒ කියන්නේ USA audience එකෙන් 1000 views ආවොත් ඔයාලට අර සාමාන්‍ය country එකකින් ගෙවන ගානට වඩා අනිවාර්යෙන් ලොකු profit එකක් ගන්න පුළුවන්. ඒක නිසා අපි අර වගේ රටවල් තමයි ටාගට් කරන්න ඕනි මේ වගේ page එකක් කරද්දී. ඔයාලා page එකක් හදද්දී ඉස්සර නම් ඔය මේ ප්‍රශ්න තිබ්බ නිසා ඔය proxy වගේ ඒවා use කරා කට්ටිය. ඒක කරේ මේ අපේ රටට අර තිබ්බේ නැහැනේ මේ Facebook earn කරන්න පුළුවන් මේකක්. දැන් ඒක යාලා දීලා තියෙනවා Facebook එකෙන්ම. ඒක නිසා අපිට proxy කරන එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගෙලින්ම normal විදිහට Facebook page එක හදාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. VPN proxy ඒව අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. හරියටම ඔයාලගේ රියල් ඩීටේල්ස් දීලා කරගෙන යන්න. මොනවත් ෆේක් ඒවා දාන්න අවශ්‍ය නැහැ. හරියට කරගෙන යන්න. Facebook page එකක් හදලත් ඒකෙත් හරියට ඩීටේල්ස් දාන්න. මේ හරියට ඩීටේල්ස් දාලා වැඩ ටික කරගෙන යන්න. මොකද මෙතන Facebook views යන්නේ මේ එකම කන්ට්‍රි එකට නෙවෙයි, ශ්‍රී ලංකා කියලා ශ්‍රී ලංකාවටම නෙවෙයි views යනවා. පැතිරිලා හැමතැනටම views යනවා. එතකොට මෙතන USA වුණත් යන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම ඔයාලට කියන්න ඕනේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒක ඉස්සරහදී කතා කරමු. අනිවාර්යෙන් මේ ඔයාලා මෙතන අර මෙතන ඔයාලට බලාගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ බංග්ලාදේශ තමයි වැඩිපුර ගිහිලා තියෙන්නේ. ඒකට හේතුව මම දාපු ඒ ටයිම් එක. ටයිම් එක වෙන්නත් පුළුවන්, නැත්නම් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මම හිතන්නේ මේ ටයිම් එකේ හේතුව හින්දා තමයි මෙතනදී টপ කන්ට්‍රීස් වලදී දැන් ඉස්සර බංග්ලාදේශ ගියේ. දැන් බලන්න පුළුවන් මේ වීඩියෝ ගිහිලා තියෙන්නේ USA. ඒ වගේම අනිත් රටවල් ටිකත් හොඳ රටවල් වලට තමයි මේ වීඩියෝ එක ගිහිලා තියෙන්නේ. ඉතින් එන්නේ ඒ විදිහට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කොහොමද මේ රටවල් ගිහිලා තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක මේ ඉන්දියා, ඇල්ජීරියා, ඒක USAත් ගිහිලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපිට ඒ ටයිම්ස් වලින් ඒකට හේතුව මම අර ඉස්සර වීඩියෝස් හදලා පේජස් හදලා ගත්ත එක්ස්පීරියන්ස් එකකින් දැන් ටයිම් එක අපි දන්නවා සිලෙක්ට් කරන්න ඕනේ ටයිම් එක. එයාදාර ටයිම්ස් වලට සිලෙක්ට් කරලා වීඩියෝ දාගෙන යන්න තියෙනවා. ඉතින් ඔයාලා ෆස්ට් ස්ටෙප් එක විදිහට පේජ් එකක් හදාගෙන මම දැන් මෙතන නිච් වගේ ඔයාලට පෙන්නුවානේ. ඒ කැමති නිච් එකක් හරි නැත්නම් ඔයාලට කැමති නිච් එකක් හරි අරගෙන වීඩියෝස් දාන්න පටන් ගන්න. වීඩියෝස් දාන්න පටන් ගන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. කියන්නේ දැනට මම කියන්නේ කේක් ඩිසයින්ස් හරි නැත්නම් චොකලට් ඩිසයින්ස් හරි ඒ වගේ එකකින් පටන් ගමු. නැත්නම් අර අස්මාර් ASMR කියන වීඩියෝස් තියෙන ඒ විදිහට අර කන වීඩියෝස් වල හදන්න පුළුවන්. ෆස්ට් ටයිම් එක වලට මම අප්ලෝඩ් ටයිම් එක විදිහට හවස 5:00 දෙන්නම්. ඒ විදිහට කරගෙන යමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම ආයිබෝවන්.